අද ලෝකයේ ගුවන් බලය අතින් ප්‍රබලතම රාජ්‍යයන් සතුවන්නේ පස්වන පරම්පරාවේ රහසිගත ප්‍රහාරක යානයන්. ඒ අතරින් ඇමරිකානු එක්සත් ජනපදයෙන් බැහැරව නිපදවන ලද වඩාත්ම දියුණු සහ බලගතු යානයක් ලෙස චීනයේ චෙන්ඩු J-20 හෙවත් මයිටි ඩ්‍රැගන් යානය හඳුන්වන්න පුළුවන්. මෙය 2016 වසරේදී චීන මහජන විමුක්ති හමුදාවේ ගුවන් සේවයට නිල වශයෙන් එක්වුණා. J-20 යානයේ ප්‍රධානතම ලක්ෂණය වන්නේ එහි ඇති ස්ටෙල්ත් හෙවත් රේඩා පද්ධතිවලට හසු නොවී ගමන් කිරීමේ හැකියාවයි. මෙහි ඇති විශේෂිත කැනාඩ් ඩෙල්ටා හැඩය නිසා යානයට ඉතා වේගයෙන් හැසිරවීමේ හැකියාව ලැබෙනවා. මෙය රේඩා තරංග පරාවර්තනය අවම වනසේ නිපදවා ඇති අතර නවීනතම සංවේදක සහ ඉලෙක්ට්‍රෝනික යුද උපකරණ වලින් සමන්විතයි. එමගින් සතුරාට නොදැනී සතුරු කලාපයකට ඇතුළු වී ප්‍රහාර එල්ල කිරීමට මේ යානයට පුරුවන්. මෙම යානය සැලසුම් කර ඇත්තේ දිගුදුර මෙහෙයුම් සඳහායි. මෙහි ඇති අභ්‍යන්තර ආයුධ ගබඩාව ඉන්ටර්නල් වෙපන් බේස් තුළ PL-15 වැනි ඉතා දියුණු දිගුදුර අහසින් අහසට විදින මිසයිල් රැඳවා තබා ගන්න පුරුවන්. මෙය හුදෙක් සටන් යානයක් පමණක් නොවේ සතුරාගේ පාලන මධ්‍යස්ථාන සහ රේඩා පද්ධති ආක්‍රමණය කළ හැකි තාක්ෂණික මෙවලමක් ලෙසත් ක්‍රියා කරනවා. චෙන්ඩු J-20 යානය ලෝකයට පෙන්눔 කරන්නේ චීනයේ ගුවන් තාක්ෂණයේ දැවැන්ත පිම්මයි. එය වර්තමාන ගෝලීය දේශපාලනය තුළ සහ පැසිෆික් කලාපීය බලාරගලය තුළ චීනය සතු ප්‍රධානතම තුරුම්පුවක් බවට පත්තිබෙනවා. ඇමරිකානු F-22 සහ F-35 යානාවලට ප්‍රබල අභියෝගයක් එල්ල කරන J-20 සැබවින්ම නූතන ගුවන් යුද කලාවේ පෙරලියක් සිදු කර ඇති යානයක්.